දිවෙන ආශ්‍රිතව මේවට පවතින වැසි තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ දිවෙනට නැගෙනහිර දෙසින් පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය. මේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවෙනට නැගෙනහිර දෙසින් වන්නට පවතිනවා. මේ පද්ධතිය අපි බලාපොරොත්තු වෙනවා අද ඉදිරිපැය 24 තුල අඩුපීඩන තත්ත්වයක් දක්වා තවදුරටත් වර්ධනය වෙයි කියන එක. ඉන්පසු ඒ පද්ධතිය අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා දිවෙනින් ඉවතට ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ. කෙසේ නමුත් මේ පද්ධතියේ බලපෑම් හේතු වෙන අද දිනේදීත් දිවෙනේ උතුරු මැද වයඹ බස්නාහිර මධ්‍යම සබරගමු සහ දකුණු පළාත්වල දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල දැන් ස්ථානවල මිලිමීටර් 100 150 පවන තාත් අද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. මේ නිසා විශේෂයෙන් ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාව ඒ වගේම නායා මන්තුරු සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන්න අද දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව මේ ප්‍රදේශවල පවතිනවා. ඒ වගේම මේ තත්ත්වය අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මොකද මේ අඩුපීඩන තත්ත්වයක් දක්වා මේ පද්ධතිය වර්ධනය වුණාන් පස්සේ ඒ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාව නැතුණත් ඒ පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා තවදුරටත් දිවයිනේ නිර්තදී කොටස විශේෂයෙන් බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපිට ඉදිරි දින කිහිපෙදිත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන දිවෙන වටා මුහුදු ප්‍රදේශවලත් වැසි පවතිනවා. විශේෂයෙන් මේ කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් මන්නාරම සිට කංකසන්තුරය ත්‍රිකුණාමලය ඒ වගේම මඩකලපුව පොතුවිල් හරහා ගාල දක්වා විශේෂයෙන් නැගින සහ දකුණු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි පවතින ඒ වගේම විටින් විට සුළං වේගය පැයට කිලෝමීටර් 50 55 60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින නිසා මේ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගැනීම ඉඩ කඩ තියෙන නිසා දීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. මේ තව දින කිහිපයක් කොච්චර ප්‍රමාණයක් මේ තත්ත්වය පවතිනකොට දැනට ඇත්තටම මේ ඉදිරි කාලෙම තත්ත්වය පවතින මේ අඩුපීඩන තත්ත්වය දක්වා මේ පද්ධතිය වර්ධනයෙන් පස්සේ පද්ධතියේ ගමන් මාර්ගයත් එක්ක කෙසේනම මේ පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා විශේෂයෙන් 28 පමණ දක්වා ශ්‍රී ලංකාවට මේ පද්ධතියේ වක්‍ර බලපෑම පවතින නිසා විශේෂයෙන් දිවයිනේ නිර්තදී කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපිට තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. අවසාන පැය 24 වැඩිම වර්ෂාපතනය මේ වෙනට ඇත්තටම අපි සාමාන්‍ය වර්ෂාපතනය ගණනය කරන්නේ 8:30න් පසුව කාලේ. නමුත් මේ දක්වා ගත්තොත් එහෙම විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි වර්ෂාපතනයන් වාර්තා වෙන මිලිමීටර් 200 ආසන්නයේ 200ට වැඩි වර්ෂාපතනයන් මේ විදිහට සමහර ස්ථානවල වාර්තා වෙනවා. මේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙන අද දවස පුරාමත් පවතී කියන නිසා තවදුරටත් ඇසි අපේක්ෂා කිරීමේ හැකියාව මේ ප්‍රදේශවල පවතින නිසා විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන මතක් කරනවා.